අයිබෝන් පුතේ ඔන්න සාමාන්‍ය පෙළ 2024 පේපර් මාකින් අදින් අවසන් වුණා. හැමෝම අවධානය යොමු කරන්නේ විද්‍යා ප්‍රශ්න පත්‍රයට ලකුණු ලැබුණේ කොහොමද කියලා. අපි බලමු රචනා ප්‍රශ්න පත්‍රයේ මාකින් ස්කීම් එකට අනුව ලකුණු ලබා දුන්නේ කොහොමද කියලා. පස්වන ප්‍රශ්නයේ ඒ කොටස පුෂ්පයක කොටස් නම් කරන ප්‍රශ්නය A කලාංකය, B කීලය, C ඩිම්බකෝෂය, D ජායාංගය, E රේණුව හෝ පූමාංගය හෝ පරාගධානී හා සූත්‍රිකාව කියන තුනෙන් එකකට මේ සියල්ලම නිවැරදි නම් ලකුණු 3යි. 4ක් නිවැරදි නම් ලකුණු 2යි. 3ක් හෝ 2ක් නිවැරදි නම් ලකුණු 1යි. දෙවන කොටස පරාගණය යනු කුමක්ද කියන ප්‍රශ්නයේ පුතේ බොහෝ දෙනෙකුට ලකුණු අහිමිව ගිය ප්‍රශ්නය. මොකද මේකට ලකුණු ලබා දීලා තියෙන්නේ 2 බිංදුව කියන ක්‍රමවේදයට. ඒ නිසා පිළිතුර පුෂ්පයක පරිණත පරාග එම විශේෂයේම පුෂ්පයක කලංකය මත පතිත වීම කියන පිළිතුරට ලකුණු 2යි. මෙහි පරිණත කියන වචනය සහ එම විශේෂයේම කියන වචනය අනිවාර්ය කිරීම නිසා එම වචන දෙකම තිබුණ අයට විතරයි ලකුණු 2 ලැබුණේ. එහෙම නැත්නම් බිංදුවයි. වචන දෙකෙන් එකක් පමණක් ලියලා තිබුණ අයටත් බිංදුව දාන්න සිද්ධ වුණා. ඊළඟ ප්‍රශ්නය ස්වපරාගණය වැළැක්වීමේ අනුවර්තනයක් ලියන්න. එහි බාහිරාවර්තී රේණු කලංකයෙන් ඉවතට නැමීම, කලංකය රේණු වලට වඩා ඉහළින් පිහිටීම, විෂම කීලතාව, යෝග බාධකතාව මෙන්න මේ කුමන හෝ ස්වපරාගණය වැළැක්වීමේ අනුවර්තනයකට ලකුණු 1යි. 4 ඒ කොටස පුංජන්මානුවක් හා ඩිම්බයක් සංයෝජනය වීමෙන් යුක්තාණුවක් හැදෙන ක්‍රියාවලිය සංසේචනය කියලා ලියලා තියෙනවා නම් එම පිළිතුරට ලකුණු 1යි. එහි B කොටස ඒකගුණ සහ ද්විගුණ සෛල නම් කරන්න පුතේ. ඒකගුණ සෛල විදිහට පුංජන්මානුව සහ ජායාජන්මානුව, එහෙම නැත්නම් ජන්මානු සෛල, එහෙම නැත්නම් පරාග කණිකා සහ ඩිම්බ මෙන්න මේ පිළිතුරු වලින් එකක් ලියලා නම් ලකුණු 1යි. එහෙම නැත්නම් සුක්‍රාණු සහ ඩිම්බ කියලා තිබුණත් ලකුණු 1ක් ලැබුණා. ද්විගුණ සෛලයට යුක්තාණුව කියන පිළිතුරට ලකුණු 1ක් ලැබුණා. සංසේචනයකින් තොරව ඵල හට ගැනීමේ සිද්ධිය පාතනෝ ඵලනය කියන පිළිතුරට ලකුණු 1යි. B කොටස සමායෝජනයේ පිළිබඳ ප්‍රශ්නේ පුතේ ABCD පිළිවෙලින් නම් කරන්න තියෙන්නේ. A මධ්‍ය ස්නායු පද්ධතිය, B සුසුම්නාව, C කපාල ස්නායුව, D සුසුම්නා ශීර්ෂකය. මෙන්න මේ හතරම හරි 3ක් හරි නිවැරදි නම් ලකුණු 2යි. 2ක් හෝ 1ක් නිවැරදි නම් 1 ලකුණක් ලැබුණා. ඊළඟට අහලා තියෙන අනුමස්තිෂ්කයේ කාර්යයන් පුතේ දේහයේ සමතුලිතතාව පවත්වා ගැනීම හෝ ඉච්ඡානුග පේශී ක්‍රියාකාරීත්වයේ පාලනය හෝ දේහයේ චලන නිසියාකාරව සිදු කිරීමට දායක වීම කියන මේ පිළිතුරු තුනෙන් දෙකකට ලකුණු 2යි. ඊළඟට හෝමෝනවල ලාක්ෂණික 2 ඒ කොටස කාබනික සංයෝග වීම, රුධිරය මගින් පරිවහනය වීම, කිසියම් ස්ථානයක නිපද වී වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වීම, ඉලක්ක අවයව පමණක් උත්තේජනය කිරීම, ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වීම මින් ඕනෑම 3කට ලකුණු 3ක් ලැබුණා. ඊළඟට පුතේ වර්ධක හෝමෝන ස්‍රාවය කරන ග්‍රන්ථිය සහ පිහිටි ස්ථානය නම් කිරීමට පිටියුටරිය කියන පිළිතුරට 1 ලකුණයි. මස්තිෂ්කයේ හයිපෝතැලමසට පහළින් කියන පිළිතුරට 1 ලකුණයි. මෙහි C කොටස තමයි පුතේ නිදහස් ලකුණක් ලැබුණේ. අයඩීන් කියන පිළිතුර නිවැරදි. නමුත් එයට නිදහස් ලකුණක් ලබා දුන්නා දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රයේ පරිවර්තනය කිරීමේදී සිදු වූ දෝෂයක් නිසා. පේපර් එකේ පුතේ ගොඩාක් දෙනෙක් ලියලා තිබුණු ලකුණු පහසුවෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ 5 වෙනි ප්‍රශ්නේ. බොහෝ දෙනෙක් හොඳින් පිළිතුරු ලියලා තිබුණා. බහුතරය තෝරගෙන තිබුණෙත් මෙන්න මේ 5 වෙනි ප්‍රශ්නය. එහෙනම් බලමු 6 වෙනි ප්‍රශ්නයට ලකුණු ලැබුණු විදිය.
ඒ කොටස ධාරා උස්මකයකට ඇතුල් කරන ද්‍රව්‍ය මිශ්‍රණය සියුම්ව කුඩු කිරීමෙන් සැලසෙන වාසිය පුතේ ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය වැඩිවීම එහෙම නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩිවීම කියන පිළිතුරු වලින් දෙකෙන් එකකට එක ලකුණයි. ධාරා උස්මකයේ රසායනික ප්‍රතික්‍රියා ටික දීලා තියෙනවා පුතේ. X, Y සහ Z කුමක්ද කියලා අහලා තියෙන්නේ. X කැල්සියම් ඔක්සයිඩ් ලකුණු 1යි. Y කාබන් ඩයොක්සයිඩ් ලකුණු 1යි. Z කාබන් මොනොක්සයිඩ් ලකුණු 1යි. තුන්වන ප්‍රශ්නය මෙහි අම්ල බස්ම ප්‍රතික්‍රියාව කුමක්ද කියලා අහලා තියෙන්නේ පුතේ. පස්සන ප්‍රතික්‍රියාව කියලා ලියලා නම් ලකුණු 1යි. එහෙම නැතුව ප්‍රතික්‍රියාව ලියලා දක්වලා තියෙනවා නම් SiO2 ධන X ඊතලයක් කැල්සියම් සිලිකේට් මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියාව නිවැරදිව දක්වලා තියෙනවා නම් ඒකටත් එම ලකුණ ලැබුණා. ඊළඟ ප්‍රශ්නය ලෝබොර ද්‍රව යකඩ මත පාවීමෙන් සැලසෙන වාසිය ලකුණු ලැබුණි පුතේ. යකඩ වාතය එහෙම නැත්නම් ඔක්සිජන් සමග ගැටීම වැළැක්වීම එහෙම නැත්නම් යකඩ ඔක්සිකරණය වීම වැළැක්වීම කියන පිළිතුරු දෙකෙන් එකකට ලකුණු 1යි. ඊළඟට අහලා තියෙනවා යකඩ ටොන් 70ක් නිස්සාරණය කර ගැනීම සඳහා හීමටයිට් ටොන් කීයක් අවශ්‍ය වෙනවද කියන ගැටලුව. ලකුණු ලැබුණේ සමීකරණයට අනුව යකඩ මවුල දෙකක් ගන්න හීමටයිට් මවුල එකක් ඕනි වෙනවා. හීමටයිට් මවුල එකක ස්කන්ධය කොටස් 160යි. එතකොට යකඩ මවුල දෙකක් කියන්නේ යකඩවල මෞලික ස්කන්ධය 56යිනේ. 56 ගුණ කිරීම 2 කියන්නේ 112ක්. එතකොට 112ක් ගන්න හීමටයිට් 160ක් ඕනි වෙනවා. එහෙනම් ටොන් 70කට කොච්චරද කියන ගණනය කිරීමට ලකුණු 2ක් හම්බුණා. මෙහිදී 160 කියන පිළිතුර ලබා ගත්තා නම් ලකුණු 1යි. ඊට පස්සේ ආදේශයට හෝ 100 කියන උත්තරයට 1 ලකුණයි. කොහොම හරි වෙනත් නිවැරදි පියවර අනුව ගණනය කිරීමක් සිදු කරලා තියෙනවා නම් ඒකටත් අදාළ ලකුණ ලැබුණා. පිළිතුර සුළු කරලා නොමැතිවත් ගණනය අදාළ අකුරෙන් පෙන්වලා තියෙනවා නම් ඒත් එම ලකුණ ලැබුණා. යකඩ නිස්සාරණයේදී පරිසරයට නිකුත් වන වායුවක් නම් කර පාරිසරික බලපෑම නම් කරන්න තියෙන්නේ. ලකුණු ලැබුණ පුතේ කාබන් ඩයොක්සයිඩ් හෝ කාබන් මොනොක්සයිඩ් කියලා ලියලා තියෙනවා නම් ලකුණු 1යි. ඊළඟට බලපෑමට ගෝලීය උණුසුම ඉහළ යාම එහෙම නැත්නම් කාබන් මොනොක්සයිඩ් විසවීම වායුවට සහ අදාළ නිවැරදි බලපෑමට 1 ලකුණක් බැගින් ලකුණු 2ක් ලැබුණා. ඊළඟට බලන්න මිශ්‍ර ලෝහයේ මවුල භාගය හොයන්න තියෙන්නේ. යකඩ කොපර් මැග්නීසියම් සහ යකඩ 7ට 2ට 1 අනුපාතයෙන් තියෙන්නේ. ඒ නිසා යකඩවල මවුල භාගය 10න් 1යි. එහෙම නැත්නම් 0.1යි කියලා තිබ්බනම් ලකුණු 1ක් ලැබුණා. B කොටස මේ මිශ්‍ර ලෝහ කැබැල්ලේ කොපර් වෙන් කරගන්න ක්‍රමයට ලකුණු ලැබුණා පුතේ. අම්ලයක දිය කිරීම කියලා තිබුණොත් එහෙම නැත්නම් විද්‍යුත් විච්ඡේද්‍ය ක්‍රමය එහෙම නැත්නම් සාන්ද්‍ර අම්ලයකට මිශ්‍ර ලෝහය දමා දිය කිරීමෙන් කියන මෙන්න මේ පිළිතුරු වලින් එකකට ලකුණු 2ක් ලැබුණා. තනුක අම්ලයක දිය කර පෙරීම කියලා තිබුණොත් තනුක අම්ලයක දිය කිරීම කියන එකට 1යි පෙරීම කියන එකට 1යි. විද්‍යුත් විච්ඡේද්‍ය ක්‍රමය කියලා ලියලා තිබ්බොත් ඒකටම ලකුණු 2යි. සාන්ද්‍ර අම්ලයකට මිශ්‍ර ලෝහය දමා දිය කර කියලා තිබ්බත් එයට ලකුණු 2යි. ඒට අමතරව ලැබෙන මිශ්‍රණයට සක්‍රියතා ශ්‍රේණියේ යකඩ සහ කොපර් අතර ලෝහයක් දැමූ විට කොපර් තැම්පත් වේ කියලා ලියලා තිබුණත් ලකුණු 2ක් ලැබුණා. ඊළඟට යකඩවල තිරසාර භාවිතය තහවුරු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයට ලකුණු 1ක් දුන්නේ ප්‍රතිචක්‍රීකරණය කියලා තිබුණොත් විකාදනය අවම කිරීම කියලා තිබුණොත් එහෙම නැත්නම් විකාදනය අවම කිරීමට සිදු කරනු ලබන ක්‍රියාකාරකම් වලට ලකුණු දුන්නේ. වෙනත් උත්තරවලට ලකුණු දුන්නේ නැහැ පුතේ. ආදේශක භාවිතය කියන ඒවට ලකුණු දුන්නේ නැහැ. 9 වන අණු කොටස
සෝඩියම් නිස්සාරණය කළ නොහැක්කේ ඇයි කියලා ඇහුවේ. සෝඩියම් ඉතා සක්‍රීය ලෝහයක් වීම එහෙම නැත්නම් සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් පිහිටීම කියන පිළිතුරට ලකුණු 1යි. B කොටස 1 ඩවුන්ස් කෝසයේදී සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කරන්න ඕනි ඇයි කියලා අහලා තියෙන ප්‍රශ්නේ පුතේ ලකුණක් හම්බුනේ අයන සචල තත්වයට පත් කිරීම ඝන සෝඩියම් ක්ලෝරයිඩ් තුලින් විද්‍යුතය සන්නයනය නොවන බැවින් කියන මෙන්න මේ පිළිතුරු දෙකෙන් එකකට. ඊළඟට කැතෝඩේ මත සෝඩියම් ලෝහය විසර්ජනය වීමේ ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියාව සෝඩියම් ධන ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන සෝඩියම් ද්‍රව සෝඩියම් හෝ ඝන සෝඩියම් බවට පත් වෙනවා. ඒ නිසා නිවැරදිව තියෙන්න ඕනි භෞතික තත්ත්වය අයනයට යටින් වරහන් තුල L හෝ S ලෙස දක්වලා තියෙන්න ඕනි. එහෙම තිබුණා නම් ලකුණ ලැබුණා. B වල තුන්වන කොටස වාණය ඇනෝඩයකට වඩා මිනිරන් ඇනෝඩය සුදුසු වෙන්නේ ඇයි කියන එක මිනිරන් ක්ලෝරීන් සමග ප්‍රතික්‍රියා නොකරන බැවින් යකඩ ක්ලෝරීන් සමග ප්‍රතික්‍රියා කරන බැවින් මිනිරන් අක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් බැවින් මෙන්න මේ පිළිතුරු තුනෙන් එකකට ලකුණු එකක් ලැබුණා. සෝඩියම් ලෝහයේ භාවිත අවස්ථාවක් දක්වන්න තියෙන පුතේ රාන් රිදී නිස්සාරණයට සෝඩියම් සංරසය නිපදවීමට සමහර ලෝහ නිස්සාරණයට ඉන්ඩිගෝ වැනි සායම් වර්ග නිපදවීමට සෝඩියම් විදුලි ලාම්පු සඳහා සෝඩියම් වාෂ්ප විදුලි ලාම්පු කහපාට ආලෝකය නිකුත් කරන විදුලි පහන් න්‍යෂ්ටික ප්‍රතිකාරකවල සීතකාරකයක් ලෙස මින් ඕනෑම එකකට ලකුණු එකක් දුන්නා. පස්වන කොටස අවසාන කොටස පුතේ ඇනෝඩේ මත සිදුවන අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියාව OH ඍණායන 4ක් ඉලෙක්ට්‍රෝන 4ක් පිට කරලා ජලාණු 2ක් සහ ඔක්සිජන් අණුවක් සාදන ප්‍රතික්‍රියාව. හැබැයි මෙහි භෞතික අවස්ථාව නැති වුණත් ලකුණු දුන්නා. හැබැයි තුලිතව තියෙන්න ඕනි දෙපැත්ත. 4යි OH ඍණ ඊතලයක් 2H2O ධන O2 ධන 4යි ඉලෙක්ට්‍රෝන කියලා. හැබැයි එහෙම 4යි OH ඍණ ඒ පැත්තෙම ඍණ 4යි ඉලෙක්ට්‍රෝන කියලා දාලා දකුණු පැත්තේ H2O 2 ධන O2 කියලා ලිව්වත් ලකුණු දුන්නා. දැන් යමු 7 වෙනි ප්‍රශ්නෙට. ගොඩ දෙනෙක් ලිව්ව ලේසිම ප්‍රශ්නය. විභව ශක්තිය කීයද කියලා අහලා තියෙන පුතේ. විභව ශක්තිය සමානයි mgh කියන සමීකරණයට හෝ එයට ආදේශ කරාම 40 ගුණ කිරීම 10 ගුණ කිරීම 1.5 කියන එකට. සමීකරණයට හෝ ආදේශයට එක ලකුණයි. ජූල් 600 කියන උත්තරයට ඒකකයේ සහිත පිළිතුරට එක ලකුණයි. ජූල් නැත්නම් නිකම්ම 600 කියලා තිබ්බනම් ලකුණ ලැබුණේ නැහැ. දෙක කොටස ශිෂ්‍යයා කළ කාර්ය ප්‍රමාණය කීයද කියලා අහලා තියෙන පුතේ ලකුණු එකක් ලැබුණා 600 කියන පිළිතුරට. මෙතන ජූල් කියන එක නොතිබුණත් ලකුණ දුන්නා. 3 ක්ෂමතාවය තප්පර 4කදී ශිෂ්‍යයාගේ ක්ෂමතාවය අහලා තියෙන පුතේ ක්ෂමතාවය සමානයි කාර්ය බෙදීම කාලය කියන සමීකරණයට හෝ අර එක කොටසේදී ලබාගත් පිළිතුර 4න් බෙදලා දක්වලා තියෙනවා නම් ඒ පිළිතුර වැරදුනත් එක ලකුණක් දුන්නා. එතකොට හරියටම ලියපු දරුවෝ නම් 600 බෙදීම 4 සමානයි 150යි කියලා අරගෙන තියෙනවා නම් අවසාන පිළිතුරට ලකුණු දුන්නා. මෙහිදී ඒකක නොතිබුණත් 150 කියන උත්තරයට ලකුණු දුන්නා. එතකොට ක්ෂමතාවය කාර්ය බෙදීම කාලය හෝ ආදේශයට එක ලකුණයි උත්තරයට එක ලකුණයි. ලකුණු 2යි. ඊළඟට මේ ලී කුට්ටිය සමතුලිතව තියෙන්නේ බල කීයක් යටතේද කියලා අහලා තියෙන්නේ. බල 2ක් කියන උත්තරයට එක ලකුණයි. එම බල මොනවාදයි නම් කිරීමට ලී කුට්ටියේ බර අභිලම්භ ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් W සහ R මේ කුමන හෝ පිළිතුරු දෙකක් දක්වලා තිබුණොත් නිවැරදිව ලකුණු 2යි. එම බල ලකුණු කර පෙන්වන එකට පුතේ ඔයන්න ඔය රූපයේ විදිහට නිවැරදිව R සහ W සඳහන් කරලා ඊතලයත් නිවැරදිව පෙන්වලා තිබුණොත් ලකුණු 2ක් ලැබුණා. ඊළඟට R සහ W වල අගයන් අහලා තියෙන්නේ එම බලවල විශාලත්වය මෙම බර කිලෝග්‍රෑම් 1ක භාරයක් නිසා W නිව්ටන් 10යි.
W සමානයි 10යි. එහෙම නැත්නම් R සමානයි 10යි. එහෙම නැත්නම් 10යි කියන උත්තරේ විතරක් ලියලා තිබුණත් එක ලකුණක් දුන්නා. ඊළඟ ප්‍රශ්නේ සීමාකාරී ඝර්ෂණ බලය වැඩි 1 හා 2 රූපයේද කියලා අහලා තියෙන්නේ. 2 රූපය එහෙම නැත්නම් 2 අවස්ථාව කියන එකට ලකුණු 1යි. එම පිළිතුරට හේතුව පැහැදිලි කරන්න පුතේ. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩිවීම කියන උත්තරයට ලකුණු 2යි. මේ 2 බිඳුව ප්‍රශ්නය මෙම පිළිතුර පමණයි එය ලියලා තිබුණා නම් ලකුණු 2ක් දුන්නා. අභිලම්බ ප්‍රතික්‍රියාව අභිලම්බ බලය වැඩිවීම කියන උත්තරයට ලකුණු 2යි. C කොටස මෝටර රථයේ ගමන් කළ දුර 220 එකතු කිරීම 500 එහෙම නැත්නම් 720යි කියලා ලියලා නම් ලකුණු 1ක් ලැබුණා. මෙහි මීටර් නොතිබුණත් 720ට ලකුණු දුන්නා. මෝටර රථයේ මධ්‍යක වේගය දෙක කොටසේ 720 බෙදීම 120 හෝ වේගය සමානයි දුර බෙදීම කාලය කියලා ලියලා තිබුණා නම් ලකුණු 1යි. ඊට පස්සේ අවසාන උත්තරේ 6 කියලා දාලා තිබුණා නම් ඒකකේ නැතත් එයට ලකුණක් දුන්නා. එතකොට මුළු කොටසට ලකුණු 2යි. මෝටර රථයේ විස්ථාපනය පුතේ 600යි කියලා තිබුණා නම් මීටර නැතත් 600 කියන උත්තරේට ලකුණු 1ක් දුන්නා. 4 මෝටර රථයේ මධ්‍යක ප්‍රවේගය අහලා තියෙන්නේ. විස්ථාපනය 600 බෙදීම 120 හෝ සමීකරණයට හෝ ආදේශයට ලකුණු 1යි 5යි කියන උත්තරේට ලකුණු 1යි. එහෙනම් 8 වන ප්‍රශ්නය බලමු. පිටසැකිල්ලක් තියෙන සංදි සහිත පාද සහිත ඛණ්ඩණය වී ඇති දේහයක් තියෙන ටැග්මා වලට ගොනු වී තියෙන සත්වයා. අධිරාජධානිය ඉව්කැරියා ඒට 1 ලකුණයි. රාජධානිය ඇනිමාලියා 1 ලකුණයි. වංශයේ පුතේ ආත්‍රපෝඩා 1 ලකුණයි. 2 ඒ කොටස කෝඩේටා වංශයට වඩා කිට්ටු බන්ධුතාවයක් පෙන්වන අපෘෂ්ඨ වංශී වංශය 1යි නොඩමීට ලකුණු 1යි. එම වංශයේ සතුන්ගේ පරිසරය සමමිතිය සහ සංචරණ ක්‍රමය පරිසරයේ කරදිය කියන එකට ලකුණු 1යි. ජලජ කියලා ලියලා තිබ්බනම් ලකුණු ලැබෙන්නේ නැහැ. කරදිය පමණයි ලකුණු 1යි. සමමිතිය පංච අරීය හෝ අරීය කියලා තිබුණොත් ලකුණු 1යි. සංචරණ ක්‍රමය නාලපාද මගින් එහෙම නැත්නම් පිහිනීම කියලා තිබුණත් ලකුණක් ලැබෙනවා. අචලතාපී නෙමේ චලතාපී සතුන් අයත් වන වර්ග මොනවද කියලා අහලා තියෙන්නේ. පිස්කේස්, ඇම්පිබියා, රෙප්ටීලියා කියන වර්ග 3 සඳහා 1 ලකුණු බැගින් ලකුණු 3යි. මත්ස්‍යයන්, උභයජීවීන් සහ උරගයන් යන්න ලියා තිබුණා නම් ලකුණු නැහැ. B කොටස උත්තල කාචයක කිරණ සටහන පුතේ. බලන්න මෙහි දැක්වෙන කිරණ සටහන ඕනෑම නිවැරදි කිරණ දෙකක් සඳහා ලකුණු 2ක් ලැබී තිබෙනවා. ඊතලය නොසලකා ප්‍රතිබිම්බයේ නිර්මාණයට ඉතිරි ලකුණ දීලා තියෙනවා. එහි ලකුණ F' වලට ඈතින් තියෙන්න ඕනි ප්‍රතිබිම්බය. දැල්ල ඇඳලා තියෙන්න ඕනේ නැහැ පුතේ. මෙහි කිරණ රූප සටහන පැත්ත මාරු කරලා තිබුණත් වම් පස ප්‍රතිබිම්බය ඇතිවන ආකාරයට ඇඳලා තිබුණත් ලකුණු ලැබෙනවා. B කොටස එම ප්‍රතිබිම්බයේ ලක්ෂණ 3ක් අහලා තියෙනවා. තාත්විකයි, යටිකුරුයි, විශාලයි, 2යි Fට හෝ F' වලට ඈතින් මේ කුමන හෝ පිළිතුරු 3කට ලකුණු 3ක් ලැබිලා තියෙනවා. එවැනි ප්‍රතිබිම්බ භාවිතා වන උපකරණයක් සඳහන් කරන්න කියලා තියෙන්නේ පුතේ. ලකුණු ලැබුණේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර OHP එහෙම නැත්නම් කදා ප්‍රක්ෂේපකය, ඊළඟට සංයුක්ත අන්වීක්ෂය, විශේෂිත දුරේක්ෂ, විශේෂිත කැමරා. මෙන්න මේ කුමන හෝ පිළිතුරකට ලකුණු 1ක් ලැබුණා. දුරේක්ෂ සහ කැමරා යන්න විතරක් තිබුණා නම් ලකුණ ලැබුණේ නැහැ. විශේෂිත දුරේක්ෂ, විශේෂිත කැමරා කියන පිළිතුරට ලකුණු. මෙහි කෘමියෙකු නිරීක්ෂණය සඳහා යොදා ගන්න අවස්ථාව. කෘමියා නිරීක්ෂණය කරන්න පුතේ කාචයේ සිට කුමන දුර පරාසයක කෘමියා තැබිය යුතුද? මේ අත්කාච අවස්ථාව පුතේ තියෙන්න ඕනි නාභි දුරට වඩා අඩු දුරකින්. එහෙම නැත්නම් කාචයේ සිට සෙන්ටිමීටර් 15ක් දක්වා දුරක, ප්‍රකාශ කේන්ද්‍රයේ සිට සෙන්ටිමීටර් 15ක් දක්වා දුර. මෙන්න මේවා කුමන හෝ පිළිතුරකට
ලකුණු 1යි. ඔබ නිරීක්ෂණය කරන ක්‍රමයාගේ ප්‍රතිබිම්බයේ තිරයක් මතට ගන්න පුළුවන්ද කියලා අහනවා තියෙනවා. B කොටස නොහැකිය කියන පිළිතුරට ලකුණු 1යි. එයට හේතුව අතාත්වික ප්‍රතිබිම්බයක් සෑදෙන නිසා, එහෙම නැත්නම් වර්තිත කිරණ හමු නොවන නිසා, වස්තුව ඇති පැත්තේම ප්‍රතිබිම්බයේ සෑදෙන බැවින් මෙන්න මේ කුමන හෝ පිළිතුරකට 1 ලකුණක් ලැබුණා. 9 වන ප්‍රශ්නය. මිශ්‍රණ වලින් සංඝටක වෙන් කර ගැනීමේ හිමි අකුර ලියන්න තියෙන පුතේ. පිළිවෙලින් A, C, B, E සහ C ලෙස ලියලා තියෙන්න ඕනි. ලකුණු 5ක් ලැබුණා. දෙවන ප්‍රශ්නය. ඇසිටික් අම්ලය දුබල අම්ලය ලෙස හැඳින්වෙන්නේ ජලයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය නොවන බැවින්, එහෙම නැත්නම් ජලීය ද්‍රාවණයේදී භාගිකව අයනීකරණය වන බැවින් කියන පිළිතුරට ලකුණු 2ක් ලැබුණා. මේ ලකුණු 2 ලැබුණේ පුතේ ජලයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය නොවන කියන කරුණු දෙකට. එහෙම නැත්නම් ජලීය ද්‍රාවණයේදී කියන එකට 1 ලකුණයි, භාගිකව අයනීකරණය වන බැවින් කියන එකට 1 ලකුණයි. මේ කුමන හෝ වචනයක් අඩු නම් ඔබට ඒ දාල 1 ලකුණ පමණයි ලැබෙන්නේ. එතනෝල් වල ඇසිටික් අම්ලය අඩංගු නොවන බව පරීක්ෂණාත්මකව සනාථ කරගන්න පුතේ. එතනෝල් වලට නිල් ලිට්මස් පත්‍රයක් පරීක්ෂා කිරීමේදී රතු පැහැයක් ඇති නොවීම, pH කඩදාසියකින් පරීක්ෂා කළ විට pH අගය 7ට අඩු වර්ණයක් නොදීම, මෙතිල් ඔරේන්ජ් දර්ශකයේ දැමූ විට රතු පාට නොවීම, කාබනේටයක් දැමූ විට බුබුලු නොදැමීම, එහෙම නැත්නම් තාපාංකය සෙල්සියස් අංශක 78ට වැඩි නොවීම. මේ කුමන හෝ ක්‍රියාවකට ලකුණු 1යි, නිරීක්ෂණයට ලකුණු 1යි. ඇසිටික් අම්ලය සහ එතනෝල් වලින් ලැබෙන ඵලය පුතේ ජලය එහෙම නැත්නම් H2O කියලා තිබුණොත් එයට 1 ලකුණයි. ඊළඟට B කොටස විද්‍යුත් ධාරාවේ තාපන ඵලය හැඳින්වීම. විද්‍යුත් ධාරාව ගලා යන විට ප්‍රතිරෝධය හේතුවෙන් විද්‍යුත් ශක්තිය තාපය බවට පරිවර්තනය වීම කියන උත්තරයට ලකුණු 2යි. ප්‍රතිරෝධය කියන වචනෙට 1 ලකුණයි. විද්‍යුත් ශක්තිය තාපය බවට පත්වීම කියන එකට 1 ලකුණයි. චුම්බක ඵලයේ හැඳින්වීම B කොටස. එයට 1 ලකුණක් ලැබුණා. ධාරාව ගලා යන සන්නායකයක් වටා, එහෙම නැත්නම් ඒ අවට චුම්බක ශේෂ්ත්‍රයක් ප්‍රදේශයක් බලපෑමක් ඇතිවේ කියන උත්තරේට. 2 කොටස ද්විලෝහ පටියේ වැඩියෙන් ප්‍රසාරණය වී ඇති ලෝහය අහලා තියෙන්නේ පුතේ. ද්විලෝහ පටියේ වැඩිපුර ප්‍රසාරණය වෙලා තියෙන්නේ B ලෝහ පටිය. එයට 1 ලකුණයි. මේ සැකස්මේ විද්‍යුත් ධාරාව විසන්ධි වන ආකාරය පැහැදිලි කරන්න තියෙන්නේ පුතේ. ලකුණු 2ක් ලැබුණා මෙන්න මෙහෙම. උෂ්ණත්වයේ වැඩි වෙන විට ලෝහ පටිය ප්‍රසාරණය වීම නිසා වම් පසට නැවේ, එහෙම නැත්නම් ඉවතට නැවේ, වක්‍ර වේ, ඇලවේ කියලා කුමන හෝ පිළිතුරක් ලියලා නම් එයට ලකුණු 1ක් ලැබුණා. එවිට පරිපතය විසන්ධි වේ කියන එකට ලකුණු 1ක් ලැබුණා. එතකොට නිවැරදි අදහසට ලකුණු දෙන්න කියලා තියෙනවා. කොහොම හරි රූප සටහනක් ඇඳලා මෙම ද්විලෝහ පටිය වක්‍ර වීම නිරූපණය කළත් ලකුණු 2 ලැබෙන්න ඇති. 3 වෙනි ප්‍රශ්න කොටස ධාරාව ගැලීමේදී පරිපතයේ සංවෘත වීම සහ ධාරාව නොගැලීමේදී පරිපතයේ විවෘත වීම පැහැදිලි කරන්න ලකුණු 4ක් ලැබුණා පුතේ. ලකුණු 4 ලැබුණේ මෙහිමයි. ධාරාව ගලාගෙන යන විට විද්‍යුත් චුම්බකයක් බවට පත්වේ කියන එකට 1 ලකුණයි. එවිට මෘදු යකඩ පටිය ආකර්ෂණය වේ කියන එකට 1 ලකුණයි. එවිට පරිපතයේ සම්පූර්ණ වෙලා ධාරාව ගලාගෙන යනවා. මේ වචන දෙකට ලකුණු 2යි. ඊට පස්සේ පරිපතයේ විවෘත වීම පැහැදිලි කිරීමට ඊළඟ කොටසට ඒට ලකුණු ලැබුණේ ධාරාව නතර වූ විට චුම්බකත්වයේ නැති වී යයි, විචුම්බනය වේ කියලා තිබුණොත් 1 ලකුණයි. එවිට සර්පිල දුන්න ඇදීමෙන් පරිපතයේ කැඩී යාම නිසා ධාරාව නතර වෙනවා. සර්පිල දුන්න ඇදීමෙන් පරිපතයේ කැඩී යාම කියන එකට 1 ලකුණයි. එහෙම තමයි මේ ප්‍රශ්නියට ලකුණු 4 ලැබුණේ. හරි පුතේ. මාකින් ස්කීම් එක අනුව ඔන්න දැන් උත්තර ටික ලකුණු දල වශයෙන් කීයක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. හැබැයි තවමත් නිගමනයකට එන්න හදිසි වෙන්න එපා.
ඔබගේ ප්‍රතිඵලය පිළිබඳව. මොකද විභාගයේදී සමස්ත ලකුණු සලකලා බලලා විභාග දෙපාර්තමේන්තුව තීරණය කරනවා මෙවර S සාමාර්ථය දෙන්නේ ලකුණු කීයෙන්ද කියලා. ඒ නිසා 33ක් 34ක් තිබ්බට අනේ මට W කියලා හිතන්න එපා. සමහර විට S සාමාර්ථයේ දෙන ලකුණ අඩු කළොත් අපි සමත් වෙලා තියෙන්නත් පුළුවන්. අනික දැන් විභාගෙ ලියලා මාසයකට විතර පස්සේ අපිට ලියපු උත්තර හරියටම මතකත් නැහැ. ඒ නිසා පුතේ තවම හදිස්සි වෙන්න එපා. අපි බලමු ප්‍රතිපලාවම. දැන් සාමාන්‍ය පෙළ අමතක කරලා උසස් පෙළ විභාගය සඳහා පාඩම් කරන්න පටන් ගන්න. හොඳ දවසක් හැමෝටම.